ගොඩාක් ඉස්සර කාලේ බරණස බ්‍රහ්මදත්ත නමින් රජෙක් හිටියා. දවසක් මොහු වනසිරි නරඹන්න මහා යස පිරිවරින් වනයට ගියා. එදා ඒ වනයේ වනමල් නෙලනෙලා පළතුරු සොය සොයා ඊටාම ලස්සන සින්දු කිය කියා දර කැබලි රැස් කරමින් සිටින ළඳක් දැක්කා. ඈ ඊටා ලස්සන දිලිඳු දාසියක්. රජතුමා ඇගේ හඬටත් රුවටත් වසඟ වුණා. ඈ සමීපයට ගියා. ඒ වනයේම ඈ සමග සංවාසී යෙදුණා. ඉසැනින්ම ඇගේ කුසට බරක් දැරුණා. ඒ බෝධිසත්වයෝ ඇගේ කුසේ පිළිසිඳගත් මොහොතයි. එතකොට ඈ හඬැන්ඩ පටන් ගත්තා. අනි දේවයන් වහන්ස මේ ගැත්තීට අනුකම්පා කරන සේක්වා. මේ දැම් මගේ කුසට මහා බරක් දැනුණා. දරුවෙක් පිළිසිඳගත්ත කියලයි මට හිතෙන්නේ. අනි මං අසරණ වේවි. එතකොට රජතුමා ඇඟිල්ලෙන් රාජලාංචනයේ සහිත මුද්දක් ගැලෙව්වා. ඇගී අතට දුන්නා. එම්බල කෙල්ලේ තී බයවෙන්ට එපා. මේක රාජමුද්දක්. දුවෙක් ලැබුණොත් මේ මුද්ද විකුණලා ඇව පෝෂණය කරාපන්. පුතෙක් ලැබුණොත් මේ මුද්ද දීලා රජමැදුරට එවාපන් කියලා පිටත් වෙලා ගියා. ඒ දරගෙනියන ළඳගේ කුසින් බෝධිසත්වයෝ උපන්නා. දරුවා දුව පැන සෙල්ලම් කරන කාලේ ආවා. අප්පා නැති එකා නොවෑ කියලා අනිත් ළමයි විහිළු කරනවා. එතකොට දරුවා මව් වෙත දුවගෙන යනවා. අනේ අම්මේ අපේ තාත්තකෝ මට ළමුව විහිළු කරනවා. මට තාත්තෙක් නැතිලු. ඇත්තරම කවුද අම්මේ මගේ තාත්තා? මයි රත්තරම් පුති. ඔයා නිකං කෙනෙක් නොවෙයි. ඔය ළමෝ දන්නේ නෑ. ඔයා රජපැටියෙක්. ඔයා බරණස මහරජ්ජුරුවන්ගේ පුතා. අම්මා එහෙම කිව්වට කොහොමද? අම්මලා හැම ළමයිටම ඔහොම කියනවා. ඇත්තටම අම්මේ ඒක එහෙමනම් අපි කොහොමද ඔප්පු කරන්නේ? එතකොට ඒ අම්මා ගේ ඇතුළට ගියා. පෙට්ටියක සඟවා තිබූ කුඩා රෙදි පොට්ටනියක් අරගෙන ආවා. මොකක්දෝ දෙයක් උතලා තියෙනවා. ඒ උතාපුවා එකිනෙක හිමීහිට ලෙහෙව්වා. පුතා ඇස් විදහා බලා ඉන්නවා. ෂෝම්මි මේ හරි ලස්සන මුද්දක්. ඕ පුතේ මම මේක පණ වගේ පරිස්සම් කරන්නේ. මේක තමයි එකම සාක්කිය. මේක පුතා පිළිසිඳගත්තු දවසේ රජ්ජුරුවන්ගේ අතින්මයි මට දුන්නේ. පුතෙක් ලැබුණොත් මේ මුද්ද දීලා එවන්නත් කිව්වා. ඉතින් අම්මේ ඇයි මාව තාත්තා ළඟට යවන්නේ නැත්තේ? අනේ අම්මේ මාව එක්කරගෙන යන්ටකෝ. අනේ දරුවාගෙන් බේරෙන්න බෑ. ඒ දවසක් පුතාටත් ලස්සන ඇඳුමක් කන්දවාගෙන මුද්දත් අරගෙන රාජමාලිගාවට ගියා. දොරටුපාලයාට මුද්ද පෙන් රජතුමාව මුණ ගැහෙන්ඩ ඕනා කියලා කිව්වා. රාජ ලාංචනය සහිත මුද්දකුත් රැගෙන ගැහැනියකුයි කොළුවෙකුයි ඇවිත් ඉන්නවා කියලා රජුට සැලකලා. රජතුමා කැඳෙව්වා. අම්මයි පුතයි ගිහින් රජුට වන්දනා කළා. දේවයන් වහන්ස ඔබ වහන්සේ වනාන්තරේ චාරිකා කරද්දී මම් දරකඩමින් සිටිය අසරණ කෙල්ල. එදා ඔබ වහන්සේ මට මේ මුද්ද දීලා කිව්වා පුතෙක් ලැබුණොත් මේ මුද්ද දීලා මාලිගාවට එවාපන් කියලා. දේවයන් වහන්ස ඔබ වහන්සේ නිසා මට ලැබුණු ඒ රත්තරන් පුතා තමයි මේ. රජතුමාට හැම්ම දෙයක්ම මතක් වුණා. පිරිස මැද්දේ නිසා මේ ගැන කවුරුත් දැනගන්නවාට කැමති වුණේ නෑ. ලැජ්ජාවට පත් වුණා. මේ ස්ත්‍රීයගේ කතාව මට මතකයි නම් නෑ. කොහොමත් මේ කොල්ලුවා මගේ පුතා වෙන්නේ කොහොමේ? එතකොට දේවයන් වහන්ස මේ මුද්ද එදා මට ඔබ වහන්සේගේ අතේ ඇඟිල්ලෙන් ගලවාදීපු මුද්ද මේ. රජතුමා සේවකයෙකු ලවා මුද්ද ගෙන්නාගෙන බැලුවා. ආයමත් බොරුවට කල්පනාවට වැටුණා වගේ හිටිය. මෙහෙම මුද්දකුත් මට තිබුණේ නෑ නොවැ. එතකොට ඈ හඬන්න පටන් ගත්තා. බොරු කියලා රාජ උදහසට පත්වෙන්නයි දැන් යන්නේ. ඈ හඬා මෙහෙම කිව්වා. අහෝ දේවයන් වහන්ස දැම් මට සත්‍යක්‍රියා කරනවා හැර වෙන සාක්කියක් නම් නෑ. ඉදින් මේ මාගේ පුත්රුවන ඔබ වහන්සේ නිසා උපනනී නම් මේ සිංගිත්තා හසී සිටීවා. එසේ නොවේ නම් දරුවා බිම වැටීවා. කියලා ඈ බෝධිසත්වයන්ගේ පාවලින් අල්ලා මහත් වැරින් උඩට වීසි කළා. පුදුමෙනුත් පුදුමයි. රජතුමාව නිකම්ම නැගිට්ටුණා. ඇමතිවරුන්වත් සිටි තැනින් නැගිට්ටුණා. සිංගිත්තා අහසින් බිම වැටුණී නෑ. අහසීම පළඟක් බැඳගත්තා. එතකොට රජතුමාගේ හදවතහි දරුසෙනී හස උතුරා ගියා. ඉන්න මගේ රත්තරන් පුති. මම ඔයාගේ තාත්තා. මගේ පුතා ඉන්න. මම හදා වඩා ගන්නම්. කියලා රජතුමා දෑත් උඩට ඉසිව්වා.
එතකොට දහසක් මතු වෙලා උඩට එසිව්වා. එන්න පුති මගේ ළඟට ඉන්න කියලා හැම්ම තැනින්ම දුම් කර දුන්නා. එතකොට කුමාරයා රජතුමාගේ දෑතටාව. රජතුමා සිංගිත්තාව ඇකී තබාගෙන වාඩි වුණා. දරුවාගේ අම්මාට අගමිහිසි තනතුර ලැබුණ.